ආයිබෝවන් ඔබ සැම පිළිගන්නවා ඉතාමත් ආදරයෙන් හීන් සුවය YouTube channel එකට. මගේ ප්‍රධාන අරමුණ තමයි ඔබේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සෞඛ්‍ය අධ්‍යාපනික දැනුම ඔබ වෙත රැගෙන ඒම. අද දවසේ මාතෘකාව අල්සයිමර් disease. අල්සයිමර් රෝගය ගැන කතා කරනකොට ඩිමෙන්ෂියා රෝගයත් අපිට මතක් වෙනවා. ඒකට හේතුව තමයි අල්සයිමර් රෝගය ප්‍රධාන වශයෙන් බලපානවා ඩිමෙන්ෂියා රෝගේ වැළඳෙන්න. මේ අවස්ථාවේදී මම ඔබේ අවධානය යොමු කරන්නේ අල්සයිමර් රෝගයට. අල්සයිමර් රෝගේ වැළඳෙන්නේ කොහොමද? ඔබ දන්නවා අපේ ජීවිතයේ ඉතාමත් වැදගත් ඉන්ද්‍රියක් වැදගත් අවයවයක් තමයි මොළය කියලා කියන්නේ. මොළයේ යහපත් ක්‍රියාකාරීත්වය, නිසි ක්‍රියාකාරීත්වය අපිට නැතිනම් අපේ එදිනදා ජීවිතේ බොහෝ දේවල් වලට බාධා ඇති වෙනවා. අපේ ජීවිතේ එදිනදා ජීවිතේ අපිට ඉගෙන ගන්න, මතක තියාගන්න, තර්ක කරන්න, තීරණ ගන්න, ඒ වගේම නිර්මාණශීලී දේවල් කරන්න මේ හැම එකකටම අපට මොළයේ නිසි ක්‍රියාකාරීත්වය අවශ්‍යයි. අල්සයිමර් රෝගය ගැන කතා කරනකොට මොළය කියන්නේ ඊටමත් වැදගත් ඉන්ද්‍රියක්. අල්සයිමර් රෝගය ඇති වෙන්නේ මොළයට සිදුවන බලපෑමක් නිසා. ඒ කියන්නේ මොළයේ සෛලවලට, ස්නායු සෛලවලට සිදුවන හානියක්, සෛලවල මිය යාමක්, විනාශ වීමක්, හැකිලීමක් මෙවැනි හේතුවක් නිසා අල්සයිමර් රෝගය වැළඳෙනවා. එතකොට අල්සයිමර් කියලා කියන්නේ ස්නායුගත රෝග තත්ත්වයක්. ඒ වගේම අල්සයිමර් කියලා කියන්නේ ප්‍රෝග්‍රෙසිව් ඩිසීස් එකක්. ප්‍රෝග්‍රෙසිව් ඩිසීස් එකක් කියලා කියන්නේ දවසින් දවස රෝගේ උත්සන්න වෙනවා. රෝගී රෝග ලක්ෂණ වැඩි දියුණු වෙනවා. ඒ කියන්නේ අල්සයිමර් රෝගී රෝග ලක්ෂණ දවසින් දවස වැඩි දියුණු වෙනවා. ඒ වගේම රෝගේ නරක අතට හැරෙනවා. අනිත් කාරණේ තමයි අල්සයිමර් කියලා කියන්නේ එකපාරට ඇතිවන රෝගයක් නෙමෙයි. ඒ කියන්නේ අපි කියන acute disease එකක් නෙවෙයි. මේක chronic disease එකක්. කාලීන රෝගයක්. දීර්ඝ කාලයක් තිස්සේ මේ රෝගය පවතිනවා. අල්සයිමර් රෝගය ඇති වෙන්න බලපාන සාධක මොනවද? අල්සයිමර් රෝගය ඇති වෙන්න ජානමය හේතු බලපාන්න පුළුවන්. කවුරු හරි කෙනෙකුට පරම්පරාවේ අල්සයිමර් රෝගය තිබුණා නම් ඊළඟ පරම්පරාවේ කෙනෙකුට අල්සයිමර් රෝගය වැළඳෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි ජීවන රටාව. අයහපත් ජීවන රටාව. ආහාර පානවල වෙනස් වීම, ව්‍යායාම නොකිරීම, දුම් වැටි, මත්ද්‍රව්‍ය, මද්යසාර භාවිතය, ඒ වගේම සමහර රෝග තත්ත්වයන්. මොකද අයහපත් ජීවන රටාව නිසා සමහරු හෘද රෝගවලට විශේෂයෙන්ම ගොදුරු වෙනවා. හෘද රෝග නිසා ඇතිවෙන ස්ට්‍රෝක්. මෙන්න මෙවැනි තත්ත්වයන් හේතු සාධක වෙනවා අල්සයිමර් රෝගය වැළඳෙන්න. අනිත් කාරණය තමයි පාරිසරික හේතු. අනිත් කාරණය මොළයට සිදුවන තුවාල. එහෙම නැතිනම් හදිසි අනතුරක් නිසා මොළයට සිදුවන ඩැමේජ් එකක්, මොළයට සිදුවන තුවාලයක්. මේ නිසා මේ ස්නායු සෛල වලට සිදුවන හානිය බලපාන්න පුළුවන් අල්සයිමර් රෝගය වැළඳෙන්න. අල්සයිමර් රෝගය වැළඳෙන්නේ කාටද වැඩිපුරම? වයස අවුරුදු 65 සහ වයස අවුරුදු 65ට වැඩි අයට තමයි, මේ වැඩිහිටියන්ට තමයි අල්සයිමර් රෝගය වැඩිපුර වැළඳෙන්නේ. නමුත් වයස අවුරුදු 40 ගණන් වල, ඒ වගේම 50 ගණන් වල ඉන්න අයට අල්සයිමර් රෝගය වැළඳෙන්න පුළුවන්. අල්සයිමර් රෝගය ඇති වුණාට පස්සේ මොකද වෙන්නේ? අපි හඳුනාගන්නේ කොහොමද? අල්සයිමර් රෝගේ ප්‍රධාන රෝග ලක්ෂණය තමයි අමතක වීම. කෙටි කාලීනව සිදුවන දේවල් අමතක වීම තමයි මුලින්ම සිදුවෙන්නේ. ඒ කියන්නේ මෑත කාලීන සිදුවන දේවල් මුලින් අමතක වෙන්න පටන් ගන්නෙ. ඔබ හිතන්න
ඔබට ඔබේ ගෙදර මෙවැනි පුද්ගලයෙක් ඉන්න පුළුවන්. අම්මා වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්. වෙනත් වැඩිහිටියෙක්, ආච්චිසිය වෙන්න පුළුවන්. මේ අයගෙන් අපි ඇහුවොත් දවල්ට කෑවේ මොනවද කියලා හවස් වෙද්දි මොවුන්ට මතක නැහැ. රැයට කාපු දේවල් ගැන පහුවදා උදේ ඇහුවොත් මොවුන්ට මතක නැහැ. මෑත සිදුවීම් කාත් එක්ක හරි කරපු සංවාදයක් පිළිබඳව, කාට හරි දුන්න කෝල් එකක් පිළිබඳව, කාත් එක්ක හරි කතා කරපු දෙයක් පිළිබඳව මොවුන්ට මතක නැහැ. මොවුන් හඳුනගන්න නම් මොවුන් පිළිබඳව අපිට අවබෝධය තියෙන්න ඕනේ. මොවුන්ගේ රෝග ලක්ෂණ, මොවුන් පෙන්වන රෝග ලක්ෂණ වලින් අපට මුල් කාලීනව මොවුන් හඳුනගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට සැක කරන්න පුළුවන්. අල්සයිමර් රෝගයෙන් මොවුන් පිළිනවද, එහෙම නැත්නම් අල්සයිමර් රෝගයේ වැළඳෙන්න ඒ සඳහා පෙන්වන රෝග ලක්ෂණද කියලා අපිට යම් සැකයක් ඇති කරගන්න පුළුවන්. මෙවැනි පුද්ගලයෝ අමතක වීම හේතුවෙන් සමහර දේවල් නිතර නිතර කතා කරන්න ගියාම එකම දේ නැවත නැවත අහනවා. එකම දේ සමහර වෙලාවට නිතර නිතර අහනවා. මතක නැතිවීම නිසා. මේ අයට තමන්ගේ උපකරණ මොනවා හරි තමන්ගේ දේවල්, තමන්ගේ පොතක්, පෑනක් වෙන්න පුළුවන්, ඇහි දාන කණ්ණාඩිය වෙන්න පුළුවන්, යතුරු වෙන්න පුළුවන්, පර්ස් එක වෙන්න පුළුවන්, තිබ්බ තැන මතක නැහැ. උදාහරණයක් ඔබ හිතන්න ටවුමට ගිහිල්ලා ගෙදර එනවා තාත්තා. වැඩිහිටියෙක්. වැඩිහිටි වයසේ ඉන්න. කණ්ණාඩිය ඇහි දාන කණ්ණාඩිය ගලවලා තියෙනවා, තිබ්බ තැන මතක නැහැ. තමන්ගේ පර්ස් එක තියෙනවා, තිබ්බ තැන මතක නැහැ. ඔරලෝසුව තියෙනවා, තිබ්බ තැන මතක නැහැ. ඒ වගේම මොවුන් අඳුරන හොඳින් ඇසුරු කරපු පවුලේ අය වෙන්න පුළුවන්, යාළු මිත්‍රයෝ වෙන්න පුළුවන්, අසල්වැසී වෙන්න පුළුවන්, ඔවුන්ව මතක නැහැ. ඔවුන්ගේ නම, ඒ වගේම ඔවුන් ඉන්න ප්‍රදේශය, ඔවුන් එක්ක තියෙන නෑකම, මේවා ඔවුන්ට අමතක වෙනවා. ඒ වගේම තමයි ගණිතමය සංකල්ප පිළිබඳව මතකයේ ඈත් වෙලා යනවා. එකතු කරන්න, අඩු කරන්න, වැඩි කරන්න මේවා පිළිබඳව තියෙන මතකය නැති වෙලා යනවා. වැඩිහිටියෝ තමයි ගෙවල් වල ගොඩක් වෙලාවට ලයිට් බිල් ගෙවන්නේ, වතුර බිල් ගෙවන්නේ. අවශ්‍ය ආහාර පාන ගෙදරට ගේන්නේ. මේ වගේ අවස්ථාවල ඔවුන්ට ගණන් එකතු කරන්න, වැඩි කරන්න, අඩු කරන්න අවශ්‍යයි. මේවා එදිනෙදා ජීවිතේ ඔවුන්ට කරගෙන යන්න බැරි වෙනවා අමතක වීම නිසා. ඒ වගේම තමයි ලයිට් බිල ගෙවන දිනේ මතක නැහැ, වතුර බිල ගෙවන දිනේ මතක නැහැ, තමන්ගේ සායනයට යන්න තියෙන දිනේ මතක නැහැ. අමතක වෙනවා. මෙවැනි පුද්ගලයන්ට තීරණ ගන්න බැහැ. උදාහරණයක් විදිහට ඔබ හිතන්න සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී මගුල් ගෙදරකට යන්න ඕනේ. මගුල් ගෙදරකට යනකොට මගුල් ගෙදරට ඇඳන් යන්න ඕනේ ඇඳුම පිළිබඳව තීරණයක් ගන්න බෑ. ඇඳුම තෝරා ගන්න බෑ. මං කොයි වගේ ඇඳුමක්ද ඇඳයි යන්න ඕනේ. මල ගෙදරකට යනකොට මල ගෙදරට යන්නේ කොහොමද? අඳින ඇඳුම මොකක්ද? දාන සිරෙප්පු දෙක මොකක්ද? යාට තීරණ ගන්න බෑ. වාහනයක් එලවන කෙනෙක් නම්, රිය පදවන කෙනෙක් නම්, රිය පදවගෙන යද්දී ඌට තීරණ ගන්න බෑ. ශනික තීරණ ගන්න බෑ. රිය කොයි තැනින්ද හරවන්නේ, කොහොමද ලයිට් දාන්නේ, එහෙම නැත්නම් කොයි වෙලාවටද බ්‍රේක් ගන්න තීරණ ගන්න බෑ. ඒ නිසා මෙවැනි පුද්ගලයෝ රිය පදවන්න ගියොත් විශාල අනතුරු වලට ලක් වෙන්න පුළුවන්. අනික් කාරණේ තමයි බොහෝ හුරු පුරුදු තැන්. Taman නිතර ගිය පාසල වෙන්න පුළුවන්, උගන්වන්න ගිය රැකියාවක් කරා නම් රැකියා ආයතනෙ වෙන්න පුළුවන්. එහෙම නැතිනම් පන්සල වෙන්න පුළුවන්. Taman ගිය රෝහල වෙන්න පුළුවන්. අවබෝධය නැහැ, මතක නැහැ. Taman නිතර ගිය ආගිය තැන් පිළිබඳව මතකයේ කිලිහිලා යනවා. ඔබ දැක ඇති සමාජ මාධ්‍යවල සමහර වෙලාවට පෝස්ට් ෂෙයා වෙනවා. මගේ අම්මා පන්සලට ගියා සිල් ගන්න, දැන් දවස් 3ක් මගේ අම්මා ගෙදර ආවේ නැහැ. මගේ තාත්තා බෙහෙත් ගන්න රෝහලට ගියා, දැන් දවස් කීපයක් තාත්තා ගෙදර ආවේ නැහැ. ඉන්නවා නම් සොයලා දෙන්න. දැක්කනම් අපිට පණිවිඩයක් කියන්නේ. මේ අල්සයිමර් රෝගයෙන් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. මොකද ගෙදරින් එළියට බැස්සට පස්සේ සමහර වෙලාවට ඕන ඉබාගාත යනවා මතක නැති නිසා. එළියට බැහැලා යන්න ගිය තැනට ගිහිල්ලා නැහැ. සමහර වෙලාවට මොනියම් ආකාරයකින් හරි එතෙන්ද ගියා නම් ආපසු එන්න පාර දන්නේ නැහැ.
ඉන්න තැන සහ යන්න ඕන තැන පිළිබඳව අවබෝධයක් නැහැ. එතකොට මෙවැනි පුද්ගලයෝ කාලයත් එක්ක මොකද වෙන්නේ? අමතක වීම වැඩි දියුණු වෙමින් ඉස්සරහට ගමන් කරනවා. එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක් තමයි තමන්ගේ ආහාර පාන. ඒ වගේම පෞද්ගලික පිරිසුදුතාවය. වෙලාවට කෑම ටික ගන්න, තමන්ගේ කෑම ටික පිළියෙල කරගන්න, ඇඳුම් ටික සෝදා ගන්න, නාන්න මේවා පිළිබඳව මතක නැති වෙනවා. එතකොට පෝෂණය පිළිබඳ ගැටලුව ඇති වෙනවා. පෞද්ගලික පිරිසුදුතාවය පිළිබඳව ගැටලුව ඇති වෙනවා. කායික වගේම මානසික පැත්තත් මොවුන්ගේ දුර්වල වෙනවා. මානසික පැත්ත දුර්වල වීගෙන යනකොට මොකද වෙන්නේ? මොවුන් සමාජයෙන් අයින් වෙන්න බලනවා. ඔවුන් විසින්ම තනි වෙන්න බලනවා. නිවසේ අයගෙන් ඈත් වෙන්න මොවුන් උත්සාහ කරනවා. එතකොට මොවුන් තනි වෙලා ඉන්න කැමති. මේ අයට නිින්ද යන්නේ නැහැ. රෑ තිස්සේ නිින්දෙන් ඇහැරෙන්න පුළුවන්. කෝප වෙනවා. ආවේගශීලී වෙනවා. ඒ වගේම ආහාර පාන ගන්නෙ නැහැ. ඒවා ප්‍රතික්ෂේප කරනවා. බඩගින්නේ ඉන්නවා. ඩිලූෂන්ස් කියන தത്വයට මූණ දෙනවා. කායික වශයෙන් මොවුන් අපිට හඳුනා ගන්න පුළුවන් කායික ලක්ෂණත් මොවුන් පෙන්눔 කරනවා කායික රෝග ලක්ෂණ අල්සයිමර් රෝගයේදී. මෙවැනි පුද්ගලයෝ ඇවිදිනකොට විසි වෙනවා. මොකද වැඩිහිටි පුද්ගලයෝ කායිකවත් දුර්වල වෙනවා, මානසිකවත් දුර්වල වෙනවා. මම ඔබට කිව්වා ස්නායුගත රෝගයක් මේක කියලා. මොවුන් ඇවිදිනකොට මොකද වෙන්නේ? මොවුන් විසි වෙනවා. අපි කියනවා ට්‍රෙමර්ස් කියලා තත්ත්වයක්. මේ ඇඟිලි ඔවුන්ගේ ගැහෙන්න පටන් ගන්නවා. ඔවුන් වෙවුලනවා, ගැහෙනවා අල්සයිමර් රෝගයේදී. මොවුන්ගේ මුහුණ අපිට දකින්න ලැබෙනවා මෙවැනි රෝගියෙකුගේ මුහුණ දැක්කම හරියට වෙස් මුහුණක් වගේ. මූණේ පෙනුම ඔවුන්ගේ වෙස් මුහුණක් වගේ. ඔවුන්ගේ මස්පිඩු හරි තදයි. මස්පිඩු වල තද ගතියක් දැනෙනවා. එතකොට කායිකව වෙනස් වෙනවා, මානසිකව මොවුන් වෙනස් වෙනවා. අවසානයේ මොකද වෙන්නේ? මම ඔබට කිව්වා ප්‍රෝග්‍රෙසිව් ඩිසීස් එකක් කියලා. මේ වෙනස්කම් නිසා අමතක වීම සම්පූර්ණයෙන්ම අපිට ඔවුන්ගේ ජීවිතේ දකින්න ලැබෙනවා. කිසිම දෙයක් මතක නැති වෙනවා. කෙටි කාලීන අමතක වීම ඉස්සෙල්ලා පටන් ගන්නෙ දවසින් දවස කල් යනවත් එක්කම අමතක වීම සම්පූර්ණයෙන්ම සිදු වෙනවා. තමන්ගේ ජීවිතේ කොතෙක් දුරට මේ සිදු වෙනවද කියලා කිව්වොත් ස්වාමි පුරුෂයෙක් නම් තමන්ගේ බිරිඳව මතක නැහැ. බිරිඳ නම් තමන්ගේ ස්වාමි පුරුෂයා මතක නැහැ. තමන්ගේ දරුවන් පිළිබඳව කිසිම අවබෝධයක් නැහැ, මතකයක් නැහැ. එතකොට තමන් කන්නේ බොන්නේ නැහැ. එදිනදා ජීවිතේ පෞද්ගලික පිරිසුදුතාවය කරගන්නේ නැහැ, නාන්නේ නැහැ, හොඳ ඇඳුම් අඳින්නේ නැහැ. තමන් ලෙඩ රෝග වලට යම්කිසි බෙහෙත් ගන්නවා නම් ඒ බෙහෙත් ටික පාවිච්චි කරන්නේ නැහැ, ඒක ගන්න මතක නැහැ. මේ අමතක වීම නිසා මොකද වෙන්නේ? මේ පුද්ගලයෝ පෝෂණේ ඌණ වීම නිසා රෝගවලට ගොදුරු වෙනවා. රෝගවලට බෙහෙත් ගන්න කෙනෙක් නම් බෙහෙත් ටික නොබීම නිසා ඒ රෝග තත්ත්වයන් වැඩි දියුණු වෙනවා. නිසි වෙලාවට ඔවුන් වතුර ටික බොන්නේ නැති නිසා විචලනයටපත් වෙනවා. මොවුන් ආසාදනවලට ගොදුරු වෙනවා. වෙනත් රෝග තත්ත්වයන්ට ගොදුරු වෙනවා. ඉතා ඉක්මනින් මොවුන් ජීවිතෙන් සමුගන්නවා. ඒ නිසා මේ අයව විශේෂයෙන් රැක බලා ගන්න සිද්ධ වෙනවා. ප්‍රෝග්‍රෙසිව් ඩිසීස් එකක්, ක්‍රොනික් ඩිසීස් එකක්, ඒ වගේම මොවුන්ට මේ රෝගයට සුව කිරීම සඳහා ප්‍රතිකාර නැහැ. කළ හැක්කේ ප්‍රතිකාර ලබා දිය හැක්කේ ඔවුන්ගේ මතකය අමතක වීම මර්ධනය කර ගැනීම, අඩු කර ගැනීම සඳහා ප්‍රතිකාර කිරීම. ඒ වගේම එවැනි පුද්ගලයෙක් යම්කිසි වෙනත් රෝගයකින් පෙළෙනවා නම් ඒ රෝග තත්ත්ව සඳහා දෙන ප්‍රතිකාර දිගින් දිගටම ලබා දීම. අල්සයිමර් රෝගය නිසා ඇතිවන රෝග ලක්ෂණ තියෙනවා නම් එම රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර ලබා දීම, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම. ඒ වගේ මෙවැනි පුද්ගලයන් රැක බලා ගනිද්දී අත්‍යවශ්‍ය වෙනවා මොවුන්ට මනෝ සමාජීය ප්‍රතිකාර, මනෝ චිකිත්සීය ප්‍රතිකාර. අපි කලින් මෙවැනි රෝගියෙක් හඳුනාගත්තොත්, අල්සයිමර් තියෙනවා කියලා යම්කිසි පුද්ගලයෙක් කලින් හඳුනාගත්තොත් අපිට පුළුවන් මේ ප්‍රවේශයන් හරහා මේ රෝගීන්ට උදව් කරන්න. මොවුන්ගේ ජීවිතය ඉස්සරහට යන්න ඔවුන්ට අත්වලක් වෙන්න. අත්‍යවශ්‍ය වන්නේ එයයි.
මම ඔබට කිව්වා අල්සයිමර් රෝගේ වැළඳෙන්න කරුණු කාරණා කීපයක් සාධක වෙනවා. ජානමය හේතු වෙන්න පුළුවන්. අපේ ජීවන රටාවේ වෙනස්කම් වෙන්න පුළුවන්. සමාජීය හේතු වෙන්න පුළුවන්. ඒ වගේම හදිස්සියේ සිදුවන මොළයට සිදුවන තුවාලයක් වෙන්න පුළුවන්. හදිසි අනතුරක් නිසා. අපිට අල්සයිමර් රෝගයෙන් වැළකෙන්න නම් අපිට මෙන්න මේ සාධකවලට ප්‍රවේශයන් ගන්න වෙනවා. ජානමය හේතු කියන එක අපිට වළක්වන්න බෑ. නමුත් අපේ ජීවන රටාව නිසා ඇතිවන බලපෑම් අපිට වළක්වා ගන්න පුළුවන්. අපේ යහපත් ජීවන රටාව අපිට තෝරා ගන්න පුළුවන් නම් අල්සයිමර් රෝගයෙන් වැළකී ඉන්න මේ බලපානවා. අරක්කු සිගරට් බොන කෙනෙක්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා කෙනෙක් ඉන්න කෙනෙක් ඒන් වැළකෙන්න පුළුවන් නම්. ඒ වගේම එදිනදා ජීවිතේ අඩුම තරමින් දවසකට පැය භාගයක්වත් ව්‍යායාම සිදු කරමින් ව්‍යායාම වල නිරත වෙමින් තමන්ගේ ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්න පුළුවන් නම් පෝෂ්‍යදායි යහපත් ආහාර රටාවකට පුරුදු වෙන්න පුළුවන් නම් මානසික ආතතියෙන් වැළකීලා ඉන්න පුළුවන් නම් තමන් යම්කිසි රෝගයකට ප්‍රතිකාර ගන්නවා නම් හෘද රෝගය විශේෂයෙන්ම තමන්ගේ ඒ ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් අනුව දිගින් දිගටම සිදු කරනවා නම් අනිත් පැත්තෙන් තමන්ට තියෙන රෝග හඳුනා ගැනීම සඳහා නිතර වෛද්‍ය උපදෙස් මත ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදු කරමින් ඒවා සොයා බලනවා නම් අපිට මේ රෝගේ වළක්වා ගැනීමට බෙහෙවින්ම උපකාර වෙනවා. ඒ නිසා තවත් කාරණයක් තමයි ප්‍රධාන වශයෙන්ම අපේ සමාජයේ සිදුවන ක්‍රියානතුරු. ඔබ බලන්න මොන තරම් ක්‍රියානතුරු දවසකට සිදු වෙනවද? මේ ක්‍රියානතුරු නිසා මොළයට මොනතරම් හානි වෙනවද? එතකොට රිය අනතුරු වළක්වා ගැනීම, හදිසි අනතුරු වළක්වා ගැනීම, මොළයට සිදුවන මෙවැනි අනතුරු වලින් ආරක්ෂා වීමත් වැදගත් වෙනවා අල්සයිමර් රෝගේ වළක්වා ගැනීම සඳහා. අද දවසේ අපේ මව්පියා වැඩිහිටියා වෙන්න පුළුවන් මේ රෝගයට ගොදුරු වෙන්නේ. හෙට දවසේ ඔබ මම වෙන්න පුළුවන්. එතකොට වළක්වා ගැනීම සඳහා බලපාන හේතු සාධක අපිට අනුගමනය කරන්න පුළුවන් නම් අපිට අල්සයිමර් රෝගයෙන් වැළකීලා ඉන්න පුළුවන්. ඒ වගේම මෙවැනි රෝගීන් රැක බලා ගැනීම සඳහා අපි අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා විශේෂ දැනුමක් අවබෝධයක් අපට අවශ්‍ය වෙනවා ඕන් රැක බලා ගැනීම සඳහා. ඉදිරියේදී වෙනත් වීඩියෝ එකකින් මම ඔබව හමුවට එන්නම්. මෙවැනි රෝගීන් අපි රැක බලාගන්නේ කොහොමද කියලා ඔබට අවශ්‍ය දැනුම රැගෙන. ඔබ සැමට සුවදායි දිවියක්.